එහෙනම් මේ වීඩියෝ එකේ තියෙන්නේ ස්පීඩ් බෝල් දාන්න පුළුවන් ට්‍රික් එක. හෙලෝ ගයිස්, ඔයාලා කැමති නේද ස්පීඩ් බෝල් කරන්න? කොච්චර හයියෙන් දැම්මත් හයියෙන් යන්නේ නැද්ද? එහෙනම් මේ වීඩියෝ එකේ තියෙන්නේ ස්පීඩ් බෝල් දාන්න පුළුවන් ට්‍රික් එක. මේක ෆාස්ට් බෝලර් කෙනෙක්ට ඉතාම වටින වීඩියෝ එකක්. ඉතින් අපි බෝලයක් දාද්දී අපේ ආන් ස්පීඩ් එක තියෙනවනේ. අපි ආන් ස්පීඩ් එක විතරක් නැතුව අපි බෝලයක් හයියෙන් දාන්න නම් අපේ රිස්ට් එකේ සපෝට් එක ගන්න ඕනේ. ගොඩක් බෝලර්ස්ලා කරන වැරද්දක් තමයි රිස්ට් එකේ සපෝට් එක ගන්න නැහැ, නිකන් ආන් ස්පීඩ් එකෙන් විතරක් දානවා. ආන් ස්පීඩ් එකෙන් විතරක් දාද්දී අපේ උපරිම වේගයට යන්න බෑ. අපි ආම් ස්පීඩ් එකත් එක්කම අපේ රිස්ට් එකේ සපෝට් එක ගත්තොත් අපිට තවත් ස්පීඩ් බෝල් කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් බ්‍රෙට්ලි, ඩේල් ස්ටේන් වගේ ක්‍රීඩකයෝ ගොඩක් ආම් ස්පීඩ් එකත් එක්ක රිස්ට් එකේ සපෝට් එක හොඳටම ගන්නවා. ඒකයි එයාලට ස්පීඩ් ලයින් ඇන් ලෙන්ත් හොඳට බෝල් කරන්න පුළුවන්. ඔයාලත් කරලා බලන්න ආම් ස්පීඩ් එකත් එක්කම රිස්ට් එකේ සපෝට් එක අනිවාර්යයෙන්ම ගන්න. මං කියලා දෙන්නම් කොහොමද අපි රිස්ට් එකේ සපෝට් එක ඉස්සරහට බෝලයක් දාද්දි ගන්න කියලා. ඉතින් අපි බලමු ආම් ස්පීඩ් එක කියන්නේ මොකක්ද කියලා. ආම් ස්පීඩ් එක කියන්නේ අපේ අත කැරකෙන වේගය. අත කැරකෙන වේගෙත් එක්ක අපේ රිස්ට් එකේ සපෝට් එකක් ගන්න එක තමයි මම මේ කියන්නේ. ඒ කියන්නේ මෙතනින් අපි සපෝට් එකක් ගන්නවා කැරකෙන වේගෙත් එක්කම. එතකොට අපිට පුළුවන් හයියෙන් ස්පීඩ් බෝලයක් දාන්න. ආම් ස්පීඩ් එකත් එක්ක රිස්ට් එකේ සපෝට් එක ගන්න එකපාරට අමාරුයි අලුත් බෝලර් කෙනෙක්ට. ඉතින් අපි ඒකට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ප්‍රැක්ටිස් කරන ක්‍රම කීපයක් මම කියලා දෙන්නම් මේ වීඩියෝ එකේ. අපිට පුළුවන් මේක ප්‍රැක්ටිස් කරන්න අපි බෝල් කරන විදිහටම අපි මේ විදිහට අත තියාගෙන අපිට අත කරකවන්න නැතුව අපි මෙතනින් මුලින් පුරුදු වෙන්න පුළුවන් අපිට බෝලේ විසික් කරන්න. අපි මෙතනින් පුරුදු වුණාට පස්සේ පුළුවන් අපිට අත කරකවන ගමන් ඉබේටම මෙතන රිස්ට් එකෙන් සපෝට් එක ගන්න. අපි මුලින්ම අපි මෙතනින් නිකන් පුරුදු වෙමු. මේ වගේ 10 පාරක් 20 පාරක් දවසකට පුරුදු වුණොත් අපිට පුළුවන් අත කරකවන ගමන්ම නිකම්ම රිස්ට් එකේ සපෝට් එක ගන්න. කලින් අපි කරපු දේ ඉම්ප්‍රූව් වුණාට පස්සේ අපිට පුළුවන් අපි අත කරකවන ගමන් අපිට මෙතන රිස්ට් එකේ සපෝට් එක ගන්න. අපි නෝමල් අත කරකවන ගමන් අපිට මෙතන රිස්ට් එකෙන් සපෝට් එක ගන්න පුළුවන්. මේ වගේ අපිට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දවසකට බෝල 100ක් 200ක් වුණත් දාන තරමට හොඳයි. අපි දාන තරමට තමයි අපි මෙතන ඉම්ප්‍රූව් වෙන්නේ මෙතන රිස්ට් එකේ සපෝට් එක ගන්න. ඉතින් මේ වීඩියෝ එක අලුතෙන් ඉගෙන ගන්න බෝල කෙනෙක්ට වටිනම වීඩියෝ එකක්. ආම් ස්පීඩ් එකත් එක්ක රිස්ට් එකේ සපෝට් එක ගන්නවා කියන්නේ අපිට හයියෙන් බෝලේ දාන්න පුළුවන්. හරි. ඉතින් ඔයත් මේ මං කිව්ව ට්‍රික්ස් ටික ප්‍රැක්ටිස් කරලා හයියෙන් බෝලයක් දාන්න පුරුදු වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝස් තවත් ඔයා බලන්න අපේ ස්ටොප් බෝල් ට්‍රික්ස් YouTube channel එක subscribe කරන්න.